එතුමා කිව්වා මේ නීතිය දෙවගෙනගේ මේ එක හැක් පේන්නේ නැහැ කියලා. ඔබතුමා නීතිඥයෙක්. එහෙනම් විහිළු සපයන්න එපා. නීතිය දෙවගෙනගේ S2 බාලා තියෙන නීතිය අණ්ඩයි කියන්නේ නෑ ඕගොල්ලෝ මම ඒක තමයි කියන්නේ නීතිය දෙවගෙන වහලා තියෙන්නේ. නීතිය දෙවගෙන එක පැත්තක් අරගෙන ඉන්නේ ඕගොල්ලෝගේ පැත්තට. අපෝයෝ අපි දැකලා තියෙනවා කොහොමද කියලා. ඕගොල්ලෝ ආණ්ඩු කරනකොට අපි මේ රටේ හිටියා. අපි මේ රටේ ජීවත් වුණා මේක මේ බලන අපි එහෙම නිකන් ඔබතුමාලා අවසර කරන්නේ නැහැ. මේ අනිත් එක අපේ ආණ්ඩුවලත් ඕක වුණා. මහාය ඔක්කොම ලොක්කෝ ටික කැබිනට් කට්ටිය ඔක්කොම බුල ගහනකොට මේ පොඩි පොඩි යවුන් ඇවිල්ලා මෙතන මේවට මූණ දෙන්න වෙනවා. ඒවට බෙල්ල තියන්න ඉතින් මම මේ කියන්නේ ඒක නෙමෙයි. දැන් 159ක් මම දැන් අර මම දැක්කා ලක්ෂ්මන් කඩිරගාම වගේ දක්ෂයෝ ඉන්නවා කියලා කිව්වා. ඉතින් මම මේ කියන්නේ පැහැදිලිවම අපේ මේ മന്ത്രിතුමා දැන් මෙතන පහුගිය කාලේ පුරාවටම අපි මේක බැලුවට පස්සේ ඔබතුමාලා මේ ප්‍රශ්න විසඳන එකේදී මාලිමාවේ තීච යම් මනෝභාවයක් සමාජයට ඇප්ලයි කරන්න හදනවා. දැන් උදාහරණයක් විදිහට රටේ යම්කිසි ප්‍රශ්නයක් වුණ වෙලාවක අපි හිතමු දැන් උසාවියේ සිද්ධිය ගන්නකො. එහෙම කාගවත් පැත්තක් ගන්න පුළුවන් ද විමර්ශනය කරන නිලධාරීන්ට? එහෙම බෑනේ. ඒක නිසා මම මේ කියන්නේ දැන් මාලිමා රජය අර කඩතුරාවක් දාගෙන අපි සුදු සපත්තු දාගෙන සුදු ඇඳුම් ඇඳගෙන අපි තමයි සුද්ධවන්තයෝ අපි තමයි පිරිසිදු මිනිස්සු කියලා කිව්වට වත්කම් බැරකම් වලින් පහුගිය කාලේ කරපු වැඩ වලින් ඒ වගේම කන්ටේනර් 323 කරපු මේ ක්‍රියාවලිය ඒ වගේම රටවල් එක අස්සම් කරපු විශේෂ ඉන්දියාවත් එක්ක අස්සම් කරපු ගිවිසුම් සංගවා තැබීම ඊළඟට නීතිය දැනට තියෙන නීති ක්‍රියාවලිය තවදුරටත් අභියෝගයට ලක් කරමින් ඔබතුමාලා ස්වාධීන අභිශෝධක කාර්යාලයක් හදන්න එකඟ වෙලා දැන් අවසානයේදී ඒක ඒකමතිකව දැන් අනුමත වෙලා අවසානයේදී අනාගතයේ දවසක මේ යුද්ධය වෙනුවෙන් මේ රටේ මාතෘභූමිය වෙනුවෙන් බෙල්ල තියපු වැඩ කරපු රණවිරුවන්ටත් ලොකු අනතුරක් තියෙනවා. ඉතින් ඒ වගේ නීතිය ගත්තට පස්සේ මේ වෙලාවේ ඔබතුමාලා දෙමළ ඩයස්පෝරාවට සහ ඔබතුමාලා දිනපු වෙනත් බලවේග වලට ඕන විදිහට ඒ න්‍යාය පත්‍රය අනුව වැඩ කරනවා මිසක් ඔබතුමාලා මේ රටේ පොදු ජනතාව වෙනුවෙන් වැඩ කරන බව නම් පේන්නේ නැහැ.